අද රෑට හැදුවේ චිකන් සුප් එකක්. මේක ගොඩාක් රසයි. හදාගන්නත් ගොඩාක් ලේසි. උණක් එහෙම හැදුන වෙලාවට මේ සුප් එක ගොඩාක් හොඳයි බොන්න ඇඟේ ශක්තිය වඩවන්න. ඉතින් මං අද රෑට හැදුවේ මේ සුප් එක. පුංචි අයක් මේකට හරීම ආසයි. කැරට් ටලයක් අරගෙන ඒක සුද්ද කරලා කැරට් ටලෙන් භාගයක් රවුම් පෙති කපාගෙන ඒක පස්සේ කොටු හැඩයට කපා ගත්තා. මේ සුප් එකට ඒ විදියට කැරට් කපා ගත්තාම ලස්සනයි. ඊට පස්සේ ලූණු ගෙඩියකින් 4 පංගුවක් අරන් ඒකත් කොටු හැඩයට කපා ගත්තා. මේ ටික ඔක්කොම පිඟානක තියාගෙන ලෑස්ති කරගත්තා. ලීක්ස් වල කොළ පාට කොටසත් හීනියට කපාගෙන ඒකත් පිඟානේ පැත්තකින් තියාගත්තා. බිත්තරයක් කඩලා පොඩි බෝල් එකක දාලා ගෑරප්පුවෙන් ගහලා ඒකත් පැත්තකින් තියාගෙන තව පොඩි බෝල් එකකට කෝන් ෆ්ලවර් වලින් මේස හැඳි 2ක් දාලා වතුර වලින් මේස හැඳි 4ක් දාලා කලවම් කරලා පැත්තකින් තිබ්බා. ඊට පස්සේ ගැඹුරු පෑන් එකක් අරගෙන ඒකට වතුර ලීටරයක් දැම්මා. කපාගත්ත කැරට් ටිකයි ලුණු ටිකයි වතුර එකට දාලා ඊට පස්සේ ලුණු කුඩු තේ හැඳි එකකුයි ගම්බිරිස් කුඩු වලින් තේ හැඳි එකකුයි දැම්මා. සුදුලුණු පේස්ට් ඉඟුරු පේස්ට් වලින් තේ හැඳි බාගේ වෙන්න දාලා හොඳට ඔක්කොම ටික කලවම් කරා. ඊට පස්සේ කටු රහිත කුකුල් මස් කෑල්ලක් දැම්මා. ඒක දාලා පියනෙන් වහලා විනාඩි 15ක් හොඳට සාමාන්‍ය ගින්දරේ තැම්බෙන්න තිබ්බා. ඊගාවට තැම්බුන මස් කෑල්ල අරන් පිඟානක තියාගෙන ගෑරප්පුවකින් මේ මස් කෑල්ල පොඩි කෑලි වලට කඩාගත්තා. ඒ කඩාගත්තු මස් ටික ආපහු සුප් එකට එකතු කරලා හොඳට කලවම් කරා. සාමාන්‍ය ගින්දරේ සුප් එක රත් වෙන්න දෙන ගමන් සෝයා සෝස් වලිනුත් මේ සැහන්දක් එකතු කරලා හොඳට කලවම් කරා. ඒකටම වතුර දාලා කලවම් කරගත්තු කෝන් ෆ්ලාර් ටිකත් එකතු කරලා ආපහු හොඳට කලවම් කරා. ටික වෙලාවක් රත් වෙන්න දීලා චූටියට කපාගත්තු ලීක්ස් ටිකත් එකතු කරලා කලවම් කරා. ඊට පස්සේ බිත්තරෙත් එකතු කරලා හොඳට කලවම් කරලා තව විනාඩි 5ක් විතර සුප් ටික රත් වෙන්න දීලා ලිප වැහුවා. මේක උණුවෙන් බොනකොට හරීම රසයි. ටෝස් කරපු පාන් කෑල්ලට බටර් ටිකකුත් ගාලයි කෑමට ගත්තේ. ගොඩක් ස්තුතියි අහන් හිටියටයි බලන් හිටියටයි.